ඓතිහාසික නවකතාව වගේම ඓතිහාසික ප්‍රසංග කලාවක ප්‍රවේශයක් විදියට තමයි මම මේ වැඩසටහන දකින්නේ. නිර්මාණයේ දකින්නේ. ඒකේ මූලික ලක්ෂණයක් තමයි ඉතිහාසයේ දිහා නව ඇසකින් අලුත් අර්ථයකින් බලන එක. දැන් ඉතිහාසයේ ඇත්ත වශයෙන්ම ඉතිහාසඥයාටත් තියෙන ඉතිහාසයක්. ඔහු ලියන්නේ තමන්ගේ ඉතිහාසයට අනුරූපව. ඊට වඩා ඇත්ත වශයෙන්ම පුරාවිද්‍යාව වගේ දේවල් වලින් අපිට හොයා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද හැබැයි ඉතිහාසය. ඒ කාර්යභාරයම නිර්මාණාත්මකව ඉදිරිපත් කරපු දෙයක්. සංඝ කලාව භාවිත කරපු අවස්ථාවක් විදියට මට මේ කුවේට් නාට්‍ය